guys ඉතින් අපේ MRC වීඩියෝ එකක් දාලා තිබ්බම ආව ටැග් කරලා අනිවාර්යෙන් රිප්ලයි වීඩියෝ එකක් දාන්න කියලා. මේකට කරන රිප්ලයි වීඩියෝ එක තමයි මේක. මේ සිටුේෂන් එකකින් ගොඩාගේ කින් විලාඩිකින් නෑ සිටුේෂන් නෑ බයින්න ඔයා. සුවදාන් නිකන් හරි guys ඔය සිටුේෂන් එක මුලින් මුනේ 3:28 වෙනිදා අපි පීඩියම් බුෂයක් ගගායිද්දී ඔසි ඇවිල්ලා අපේ චේස් එකදී අපේ ගෙට්ට ඩිමාන්ඩ් කරනවා මේ පුළුවන් නම් ඇවිල්ලා කට්ටිය ගෙනලා ගහපන් ගහලා පෙන්නපන් කියලා ඩිමාන්ඩ් කරනවා. ඉතින් අපි අපේ පැත්තෙන් ඩිමාන්ඩ් එක ඇක්සෙප්ට් කරා කළා ඊට පස්සේ ඒ සිටුේෂන් එක ආයෙත් කන්ටිනියු කළා. අපි යාට ගහලා මේ යා වෙන්නලා කියලා මතක නැති කරනවා. ඇයිනනේ? ඇයිනද? දොස්තර ඇයිනද? අද කුසාද අදනේ? වාහනේ වාහනේ අතුරුද? මේ වාහනේ අතුරුද? මේ වාහනේ රෝසුපාට වාහනේ කාගේද? ඒක මේ ડોක්ටර්ගේ. ඉතින් ડોක්ටර් කෙනා කොහොමද තන මට උඩු අත හරි ඩයිට් මාත්තු බලන්න මේ මගුලක් කියන්නේ මල්ලි 1 2 3යි අපේ පකේ වැඩ නැහැ වෙඩි තියෙනවා තොට 1 2 3 ඉතින් මම මේක ඉවරයි මරලා බගි හුකපා හුත්ති පුතා. තොට මං කිව්වනේ පගේ අද්ද උස්සන්න අද්ද උස්සන්න මෙතන LS එක ඉස්සරහා පරණ මේ LS එක නෙමෙයි මම මේක නම පරණ මේ එක පැත්තට වලින් PDM එක ගායි අපි අර උඩට නගිමු කිව්ව තැනට වලින් පරණ මේ ඔව් මෙතන මේ ඇපාර්ට්මන්ට් පාරේ මේ කෙලින් වරෙන්කෝ ඔය PDM එක ගාවින් මේ පැත්තට වලින් guys එදා 3:28 හරියට අපි මේ සිටුේෂන් එක ඉවර කළා. එයාට මතකේ අමතක කරලා තියෙද්දි ඊට පහුවදා එයාලගේ මේ 10ක් 12ක් ඇවිල්ලා සිටි එක පුරා සුදු පාට ඉන්නවාද කියලා මේ අපේ උන්ටයි ඊට පස්සේ සිටි එකේ ඉන්න මේ වගේ සිවිලියන්ලටයි මේ දකින්න එකාට මේ ගගා යනවා හරිද 40ක් විතර ගෙනින්කෝ ඒ අපිට වැඩි කියලා 10ක් 15ක් ගෙනල්ලා ගන්නවා. එහෙම නෙමෙයි 10ක් 15ක් නෙමෙයි මොකද කියන්නේ ගහකො අපේ විස්සගේ පොල්ල 20ක් ගිහලා ගහමුද ගහකො ගහම්බා මොකද යන්න වැඩි අඩෝ මම හෙන ආසයි බං අපේ පරණ ඔක්කොම මුළු ඔක්කොම ඇවිල්ලා ගිහලා ගහන්න එන ආසයි මේ මහින්ද ඩිපාර්ට්මන්ට් එකේ මං අර කොල්ලා බඩු ටික දෙන්න ඕන මොකක් බඩු නැහැ කාටද ඊරෝට යම බින්දුද බින්දු ඇවිල්ලාද බයින් එක බයිනවන අම්මට හුකණ්ඩ කැරි පොන්නෑ කියලා පටන් ගන්නනේ අද මම මේ අලුත් මේකේ බයින වැඩිම මේක 10ට කරු අය බං 10 අපි කිව්වොත් අපේ වයි වචන වෙනස් කරන්න බෑ බං වචන වෙනස් 10ට කරු 10ක් යකෝ මෙතනම කීයක් ඉන්නවද බං මේ බින්දුල ඕනේ නෑ මේ පොට්ටොඩියට ගහදෑගේ මම මෙහෙ වරෙන්කෝ මං ගාන හැබැයි 10ක් මං ගානවා ඔබ ගහපන් 10ක් ඇවිල්ලා ඉතින් ඵලයක් ගහලා තුටි කාලා 5 minutes later. මුලින්ම කියන්න ඕන ඔසිය එක්කවත් පැන්ඩ එක්කවත් මට කිසිම පර්සනලි හෙට් නැහැ. ඔයාලා මාට ටැග් කරලා රිප්ලයි වීඩියෝ එකක් දාන්න කිව්වහම තමයි බ්‍රෝ මේ වීඩියෝ එක දැම්මේ. හරිද? ඊට අමතරව මට මේ කියන්න තියෙන්නේ ඔයාලට සුදු පාටත් එක්ක IC මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඇවිල්ලා කතා කරලා ඒක විසඳ ගන්න තිබ්බා 6 vs 6 නම් එහෙමයි 10 vs 10 නම් එහෙමයි. ඔයාලා මොකක්ද ඒ වෙනුවට කරේ? සිටි එකේ දක්න දන ඉන්න අපේ සුදු පාට අයට ඔයාලා account 10ක් 12ක් ගෙන්නලා මේ තැන් වල ගහන්නයි මේ සිටි එකේ ඉන්න සිවිලියන්ලා සුදු පාට අඳුරනවාද කියලා එයාලට ගහන්නයි ડોක්ටර්ස්ලාට ගහන්නයි ඔයාලා එහෙමනේ ඔයාලා කරන් ගියේ. ඔයාලා එහෙම මේ ගහනකම් සිටි එකේ ඉන්න මේ අනිත් මිනිස්සු බලන් ඉඳී කියලා හිතන්න එපා මචං හරිද? මොකද සිටි එකේ ප්ලේ කරන්නේ ඔටුව නෙමෙයි. ඒ හින්දා ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ සිටි එක නම් ඔන්න ඔයාලට එහෙම chance එකක් තියෙයි. ඔයාලා දිගින් දිගටම ඔය වැඩේ කරොත් ඔයාලට දිගටම වෙන්නේ ඔය දේ තමයි. මොකද ඔයාලා මේ 10ක් 12ක් ගහලා ඇවිල්ලා ගහලා යනකම් මේ සිටි එකේ අනිත් මිනිස්සු බලන් ඉන්නේ නැහැ. ඔයාලා ආයෙත් වැරද්ද කරොත් ඔයාලට දිගටම වෙන්නේ ඔන්න ඔය විදියට මේ වැටලි ඉන්න තමයි බ්‍රදර්. ඔබ සාසාව සර්දියල්ලත් නෙමෙයිනේ